එදිරිදා ජීවිතය අපි සමීපයෙන් ඇසුරු කරන පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ආකල්ප හැඟීම් සහ චර්යාවන් අපිට කියව ගන්න පුළුවන් නම් බොහෝ ගැටලු සහ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න අපිට හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මානවයෙක් ලෙස නැත්තම් මිනිසෙක් ලෙස මේ ලොවට ඉපදුනහම පිරිමියෙක් සහ ගැහැණියෙක් කියන දෙදෙනාට උත්පත්තියත් එක්ක රැගෙන එන ආසාවල් ටිකක් තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් අඳුරගත්තා මීට කලින් ජීවනාශය සහ මරණාශය කියලා ආහාර ඇඳුම් පැළඳුම් විවිධාකාරී චිත්ත වේග කියන කාරණාවන් අපේ අවිඥාණය තුල තියෙනවා. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ඉදිරියදා ජීවිතය අපි සමාජය හා ගැටෙනකොට අපිට ඒ යම් යම් කාරණා අපේ පංචේන්ද්‍රිය සමග ගැටෙනකොට අපිට කිසියම් ආසාවක් අවශ්‍යතාවයක් නැත්නම් අපේ උවමනාවක් නැත්නම් අපේ බලාපොරොත්තු කියන කාරණාවන් ගොඩනැගෙන්නත් ගන්නවා. තර මෙන්න මේ කියන කාරණා සියල්ලත් එක්ක තමයි සාමාන්‍ය මනුස්සයා කෙනෙක් ගැන ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් විවාහ ජීවිතේට අපිට අවශ්‍ය ස්වාමියා තෝරගන්නේ, අපිට අවශ්‍ය බිරිඳ තෝරගන්නේ, නැත්නම් පෙම්වතා පෙම්වතිය තෝරගන්නේ. අපි බලාපොරොත්තු වෙන දරුවාගේ චර්යාව, ඥාතීන්ගේ චර්යාව, අසල්වැසියන්ගේ චර්යාව මේ කියන බොහෝ කාරණාවන් අපේ අර අවිඥානගතව තියෙන ආසාවන් එක්ක තමයි තීරණය වෙන්නේ සහ ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කියන අවශ්‍යතාවයේ මොන වගේද මොන වගේ පුජ්‍යලෙද්ද මෙයා කියලා අඳුරගන්න පුළුවන් නම් අපි අතර අර අන්තර්පුජ්‍යල ගැටුම් කියන කාරණාව අපිට බැලන්ස් කරගෙන යන්න පුළුවන්. ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. නමුත් යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. මෙන්න මේ පුජ්‍යලේ අඳුරගන්න විවිධ ක්‍රම තියෙනවා. අපි එදිනදා ජීවිතය අපි ගාව ක්‍රම තියෙනවා. ඒ වගේ එක් අවස්ථාවක් තමයි මනෝවිද්‍යාවේ කතා කරනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කෙනා මේ නිදහස් ආබාධ සංගঠন න්‍යාය කියලා එක. මේක අපි සරලව මෙන්න මෙහෙම හිතමු. සාමාන්‍යයෙන් ගත්තාම අපි කියන මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ප්‍රශ්න කියන්න දෙන්න. මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ඔය අහුම්කම් දෙන්න. එයාට නිදහසේ කතා කරන්න දෙන්න. මේ නිදහසේ පුජ්‍යලේ කතා කරනකොට සාමාන්‍යයෙන් එයාගේ සවිඥානයේ තියෙන කරුණු ටික නැත්නම් උඩසිතේ තියෙන කරුණු ටික ඔහු කියලා ඉවර කරනවා. ඒක හිස්තුනහම පස්සේ වෙන දේ තමයි අර අවිඥානයේ තියෙන කරුණු ටික සවිඥානගත වෙනවා. ඒ කියන්නේ යටිසිතේ තියෙන ආසාවල් හැඟීම් කියන කාරණාවන් සවිඥානගත වෙනවා. ඒ කියන්නේ උඩු හිතට ආවට පස්සේ එයා ටික වෙලාවක් කතා කරමින් ඉඳලා ඔහු නිහඬ වෙන්න පුළුවන්. නැත්තම් ඔහු තමා එක් අවස්ථාවකදී ඔහු ටිකක් සංවේදී වෙන්න පුළුවන්. ඔහු සමහරවිට අපි හිතන මු මේක කියන්නේ නැත්තම් මෙයා මේක කියන්නේ හරි හැංගීම් බරක්. මෙයා මේක හරි ජීවිතේ ලොකු ප්‍රශ්නයක් මෙයාට. මෙයා මේක පුදුම ආසාවකින් කියනවා. මෙයා පුදුම අවශ්‍යතාවයකින් මේක කියනවා කියලා අපිට දැනෙන්න ගන්නවා. ආන් මේ වෙලාවට සිද්ධ වෙන්නේ තමයි අර අවිඥානිත යටිසිතේ තියෙන අවශ්‍යතාව ටික උඩට එන එක තමයි වෙන්නේ මේ සිද්ධ වෙන්නේ. එනකොට කිසිම බාධාවකින් තොරව නැවත ඔහුට ඒ ආපරිද්දෙම නිදහසේ කතා කරන්න දෙන්න ඕන. අපිට දෙන එකම එයාට දෙන සහයෝගය තමයි අපි එයාට කෙටි වචන වලින් ඊට පස්සේ එහෙමද වගේ චූටි කෙටි වචන වල නැත්නම් අපි කියන භූමිටි තියනවා කියලා මෙන්න මේ වගේ සහයෝගයක් එයාගේ කතාවට අපි දෙන්න ඕන. දුන්නට පස්සේ අපිට පුළුවන්කමක් තියෙනවා එයාගේ අවශ්‍යතාවය මොනවද? එයාගේ සිතුම් පැතුම් මොනවද? එයා මොන වගේ කෙනෙක්ද? එයා මොනවද මේ හිතන්නේ කියන කාරණා පිළිබඳ අවබෝධයක් අපිට එනවා. ඒ අවබෝධය ආවම කාරණා දෙකක් අපි දකිනවා. එකක් තමයි අපිට ඔහු අවබෝධ කරගෙන ඔහුට අවශ්‍ය විදිහට අපිට හැසිරෙන්න පුළුවන්. සහ ඔහුට යම් ගැටලුකාරී තත්වයක් තියෙනවා නම් ඒ සම්බන්ධව අපිට මැදිහත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ගොඩාක් දුරට මනෝවිද්‍යා ශාස්ත්‍රයේ තුල මනෝ උපදේශකවරු මේ ක්‍රමේ පාවිච්චි කරනවා. සමහර මේ ක්‍රමවේදේ නම් කතා කරන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කවිච්චයක් මේ සඳහා පාවිච්චි කළා. ඔහුට එක ඇලයකට එන්න ඇරලා නිදහසේ කතා කරන්න ඔහුට ඔහුගේ හිස අසල නැත්නම් ආසන්නයේ ඉඳමින් ඔහුට කතාවට සහයෝගය ලබා දෙමින් මේක කරන්න කියලා තමයි කියන්නේ. නමුත් අපි දන්නවා ගොඩාක් දුරට උපදේශකවරු මේ කතාව නියමානුකූල නැත්නම් නියම විදිහට භාවිතා කරගෙන යනවා. ඉතින් අපි අවබෝධ කරගන්න ඕන කාරණාවක් තමයි මිනිස්සුන්ට නිදහසේ කතා කරන දීම තුලත් නැත්නම් Tamanට අදහස් ප්‍රකාශ කරන Taman දැනෙන දේ ප්‍රකාශ කිරීම තුලින් අවිඥානික දුක සැනසීම සතුට කියන කාරණාවන් එයාට ළඟා කරගන්නත් එක්තරා එක හේතුවක් බවට පත් වෙනවා. එදා ජීවිතේ ගැටලා තියෙන අපිට කරගන්න බැරි බලාපොරොත්තු කියන්නේ ඉෂ්ට කරගන්න බැරි සමහර දේවල් අනාගතයේ කවදා හරි දවස් ඉෂ්ට කර ගැනීම අරමුණින් හෝ නැත්නම් ලද අවස්ථාවෙන් මේක ක්‍රියාත්මක කරනවා කියලා ඇතුලේ දාගෙන ඉන්න අවරෝධන හැඟීම් ටික මේ එළියට ඒමක් සිද්ධ වෙනවා මෙන්න මේ නිදහසේ කතා කරන ඉඩ සැලැස්වීම තුලින්. ඔබ දැනගන්න ඕන විශේෂ කාරණාවක් තමයි ඔබ ආදරය කරන ඔබේ සමීප ඔබටගේ ආදරණීය බිරිඳ, පෙම්වතා, පෙම්වතිය, ඔබේ දරුවෝ මෙන්න මේගොල්ලොත් එක්ක සමීප හුදකලාව සාමාන්‍ය ගත නිදහස් තැනක ඔබ නැත්නම් ඒක අපි විශේෂ තැනක් වෙන්න ඕනේ නැහැ. නිදහසේ
කතා කරන්න අවස්ථාවදී ඔවුන්ගේ හදවත කියවගන්න, ඔවුන්ගේ හඬ කියවගන්න, ඔවුන්ගේ අවිඥානීය අවශ්‍යතා ටික කියවගන්න, කියවගෙන ඒ අනුව ඔබේ චර්යාව හැසිරීම වෙනස් කරගන්න බලන්න.